වගේම හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. අද අපි කියලා දෙන්න හදන්නේ මේ වගේ කළු පාටට කොහොමද chicken කරියක් හදාගන්නේ කියලා. මම මෙතනදී අරගෙන තියෙනවා ඉඟුරු සුදු ලුණු, රම්පේ කඩපිංචා, ඒ වගේම අම්මිරිස් දෙක තුනක් පොඩියට කපාගෙන, තක්කාලි 3-5 කුඩු, මිරිස් කුඩු, අබ, ඒ වගේම සූදුරු, එනසාල්, කරාඹු නැටිත් අරන් තියෙනවා. කහ සියඹලා තරන් තියෙනවා. ඊට පස්සේ දෙහි පොඩ්ඩකුයි අපිට මේක ටෙම්පරාදු කරගන්න ඕන කරන තෙලුයි අපේ අවසානට අරන් තියෙනවා. අපි හොඳට හොදලා පිරිසිදු කරගත්තු chicken කෑලි ටිකයි. දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. තාච්චිය හොඳටම රත් වුණාට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු, කහ කුඩු සහ ලුණු කුඩු ටික එකතු කරගෙන හොඳටම කළු පාට වෙනකම් බැද ගන්න ඕනේ. අමතක නොකර මේක රත් වෙන්න පටන් ගත්ත වෙලේ ඉඳලම හැන්දක් අරගෙන මේක හැඳි ගන්න ඕනේ. එහෙම කලවම් කරේ නැත්නම් මේක එක තැනක් විතරක් කළු පාට වෙන්න පුළුවන්. මේ වගේ කළු පාටක් ආවහම ලිප ඕෆ් කරලා ඒත් තවත් විනාඩියක් දෙකක් විතර මේක කලවම් කරන්න ඕනේ. එහෙම නැත්නම් තාච්චියේ තියෙන රස්නෙට මේක ආයෙත් කළු වෙන්න බලනවා. ඊට පස්සේ අපි අපේ chicken එකට දැන් මේ අපි බැදගත්තු 3-5 ටික එකතු කරගමු. දැන් මම මේකටම දෙහි පොඩ්ඩක් එකතු කරලා මේක හොඳට කලවම් කරලා පැය භාගයක් විතර මේ විදිහටම තියෙන්න දෙනවා. මේ විදිහට තමයි අපේ බැදපු 3-5 කුඩුත් එක්ක කලවම් කරගත්තු chicken කෑලි ටික පේන්නේ. දැන් අපි මේක උයා ගන්න ලෑස්ති වෙනකම් මේ විදිහට තියලා තියමු. අපේ තාච්චිය රත් වුණාට පස්සේ මම මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් තෙල් ටික රත් වීගෙන එනකොට ඉස්සෙල්ලාම අපි අපේ ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගමු. මේ ටික හොඳට රන්වන් පාට වෙනකම්ම බැද ගන්න ඕනේ. දැන් අපි අපේ අනිත් දේවල් ටිකත් මේකට එකතු කරගමු. මේ chicken කරියට වතුර එකතු කරගනිද්දි පොඩ තමයි එකතු කරගන්න ඕනේ. දැන් මේ විදිහට වතුර ටික නටාගෙන එනකොට මම ලිපේ ගින්දර අඩු කරලා මේක පියනකින් වහ ගන්නවා. එහෙම වහගෙන විනාඩි 10ක් විතර මේක හොඳට ඉදෙන්න දෙනවා. ඕගොල්ලෝ chicken කෑලි මීට වඩා ටිකක් ලොකුවට කපා ගත්තා නම් තැම්බෙන්න යන වෙලාව මීට වඩා වැඩි වෙන්න පුළුවන්. දැන් මම මේ විදිහට කලවම් කරලා ආපහු ටික වෙලාවක් වහලා තියෙනවා. මේ විදිහට දෙපාරක් තුන් පාරක් විතරම මම කරනවා. එතකොට අපේ chicken කෑලි ටික හොඳටම තැම්බෙනවා. මම අපේ chicken කරිය ලිපෙන් බාන්න ටික වෙලාවකට කලින් මේකට සියඹලා එනසාල් කරඹු නැටි ටික එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම ටික හොඳටම කලවම් කරගෙන අපි ලිපෙන් බාන්න කලින් අවසාන වතාවට මේකේ පියන වහලා තව විනාඩි 2-3ක් මේ විදිහටම තියමු. දැන් අපි අපේ chicken කරිය හදාගෙන ඉවරයි. මම මේ වෙලාවේදී ලිප වහලා තිබුණත් පියන මේ විදිහටම තියනවා විනාඩි 10ක් විතර. එතකොට තමයි හොඳට ලුණු ගතිය 3-5 ගතිය අපේ chicken එක ඇතුළට උරාගෙන මේකේ රස තවත් වැඩි වෙන්නේ. අපේ chicken කරිය කළු පාටට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි කළු පාටට chicken කරියක් හදන්නේ. එහෙනම් ඕගොල්ලෝ අමතක කරන්නේ නැතුව මේ chicken කරිය හදලා බලලා රස කොහොමද කියලා පහලින් මට කමෙන්ට් එකක් දාලා කියන්න. දැන් අපි අපේ chicken කරිය පිළිගන්නන්න තමයි හදන්නේ.
අද අපි කියලා දුන්නේ කොහොමද රසට ඉක්මනට කළු පාට චිකන් කරියක් හදාගන්නේ කියලා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හම්බ වෙනකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න.